අයිබෝවන් යාළුවනේ. ඉතින් අපි TN ෆුඩ් ස්ටුඩියෝ එක අද රසම රස කෑමක් හදන්නයි යන්නේ. ඔන්න අපි අද වත්තට ගිහිල්ලා මඤ්ඤොක්කල හාරගත්තා. එන්නේ අපි හාරගත්ත මඤ්ඤොක්කල ටික. ඊට පස්සේ අපි කැබලි වලට මේ ටික කපා ගත්තා. අපි කරන්නේ මේ ටික වතුර දාලා හොදගන්න. ඉතින් අපි මේ ටික හොඳට හොදගත්තා. ඊට පස්සේ අපි යන්නේ මේ උඩ තියෙන පොත්ත සුද්ධ කරන්න. ඔක්කොම ටික අපි කැබලි වලට කපා ගත්තා. සාමාන්‍යයෙන් එක වගේ එක සමාන තමයි අපි කැබලි වලට කපා ගන්න ඕනි. ඊට පස්සේ වතුර දාලා දෙපාරක් තුන් පාරක් විතර දාලා අපි හොඳින් හොද ගන්නවා. ඊට පස්සේ අපි ලුණු ස්වල්පයකුයි කාගඩු ස්වල්පයකුයි මේකට මික්ස් කරගන්නවා. මේ රතු ලුණු කැබලි වලට කපාගෙන ඊට පස්සේ අපි එකතු කරගන්නවා තක්කාලි. තක්කාලිත් අපි කැබලි වලට කපාගෙන කොච්චි තමයි ඊළඟට අපි එකතු කරගන්නේ. ඊට පස්සේ අපි මේක හොඳට කොටා ගන්නවා. බලන්නකො මේකේ පාට මඤ්ඤොක්කලයි පොල් සම්බෝලයි. වීඩියෝ එක ලයික් කරලා දාන්න. TN Food Studio channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් රසම රස රෙසිපි එකක් එක්ක නැවත හමු වෙමු.